අර මනුස්සයාගෙන්ව තාලා බලමු බා. බලමු. මේක හරියන්නේ නැහැ නේද? නැත්නම් අවුරුද්ද මොනවා කියන්නේ? මහත්තුරු කාවද හොයන්නේ? මේ අපි පොඩි ආරංචියක් දැනගන්න ආවේ. ඔව්. පැත්තේ තියෙන්නේ මොනවද? මොනවද? ඔව් බලමු. බලමු කොහොමද කරගන්නේ කියලා. මේ හරිය පන් ගන්න තැනක් තියෙනවා. වන් අපෝ වොන් තරහ තියෙනවා. ඉතින් හරි මං කිව්වේ මේ වල වරදින් නෑ මල්ලි හරි අපි කිව්වොත් වැඩක් වරදින් නෑ හරිද මං කිව්වේ හරි අපි කතා කරමු පොඩ්ඩක් හරිද? හැබැයි ඉතින් අපි 300ක් නෑ අපෝයෝ ආර්තිය මොකද්ද? ලොරි පිටින් ඇල්ලනේ පන් අරන් ගියා. එහෙනම් ප්‍රශ්නයක් නෑ මං කිව්වේ අපිට හොඳ ප්ලේස් එකක් හම්බ වෙනවා කියලා. එහෙනම් අපි දවස් දෙක තුනකින් ඇවිල්ලා පොඩ්ඩක් බලලා යමු. ඕකටත් හොඳයි. හරි. මාත් වෙලාවට ඕනලාක ඉන්න මම මෙතන ඉන්නවා. හරි. එහෙනම් අපි යනවා. හොඳයි මාත් කිව්වා. එනා හරි දැන් මොකද දැන් මේ මාර වැඩි කියන්නේ මම. අරුන් ගිය පාර අපිට කොහොමද දුන්නු ටොපිය? හරි ඉතින් අපි හිතපු නැති විදිය ප්ලේස් දැන් තියනවා ඒක තමයි මම කියන්නේ. දැන් දුන්නු බලන් කොහොමද අපිට කොම්පියුටර් දැම්මේ කියලා. ඈ හරි බලමුකෝ ඔබලා ප්ලේස් එක කොහොමද ඔබලා හොයනේවා කොහොමද කියලා. මතකද ඔබට? ෆෝටෝ දැම්මා. ඊවට ආයෙත් දෙමු. ඒක තමයි මම කියන්නේ ඔය ගම්බද මචං. ගම්බද පැටි වල හොඳම තැන් තියෙන්නේ ගම්බද පැටි. විලාවට අපිට අර අහිංසක ගොයියා හම්බුනේ. අනේ මොකක්ද කීයක් හරි දෙන්නත් බැරුණා. නෑ අපි දැන් බලන්න යනවනේ ලොකේෂන් එක. බලන්න ගියපොන් කීය කරන්නේ. ඔව්. අනිත් එක මේ දැන් ඇඩ්වාන්ස් ඔක්කොම හරියනේ දුන්නානේ. ඔක්කොම දුන්නානේ දැන් කේටරින් එකට දුන්නා. රයිට්. එතකොට බීම ටිකට් තවම ඔවත් ඉන්නත් බා ලක්ෂකට උඩ මම ඇඩ්වාන්ස් දීලා තියෙන මට මතක නැහැ මම කියාගෙන තියෙන්නේ. මට ගේන්නත් බැරුණා. හරි. මේ අපි මෙහෙම කරමු. දැන් මුන්ට දිනේ දැනුම් දෙන්න බෑ. ආරසි දැන් දෙන්න බේස් කියන්නේ නේ. යකෝ 450. ඔව්. සෙල්ලම් ගන්න කිව්වේ. අපි පේජ් එකක් හදලා ඔක්කොම WhatsApp වලට දාමු දිනේ වෙලාවම කියලා. මේ බං. නැත්නම් ඕක මචං 450කට ලොකේෂන් දානවා කියලා දෙල්ලම් වඩා දුමයි. පිස්සු දෙකෝ. එහෙම හදාගනි. හරි. අපි යමු අද හවසේ. දවස් ඔව් යා. ගොවියයි නේද? අප්පෝ ඉන්නේ. හරි එහෙනම් හවසලා අපි අන්න මහත්තයෝ පන්. ඒ තියෙන්නේ 3 හිරියක්. අර තියෙන්නේ අන්න ගල්ලෑ. මතට ඕන තරම් ගන්න පුළුවන්. තවත් පන්කුත් දිනවා. මේ කුටු දෙක මැද තව කුටු දෙක තුනට හරි මම මහත්තයාට එක්කයි. ගල්ලෑ පන් වලින් රටා දානවා අපේ අත්තම්මා. පැදුරු විනකොට අන්න රටා. දැන් හරියම ගෑණියෙක් ඉන්නවද රටාවක් දාගන්න? අර මහත්තයා කියන්නේ. අපි කෑවයි. ඒ මහත්තයෝ මොනවද මේ කියවන්නේ? බලන්න දැන් අපි කොහොමද මුණ දෙන්නේ කියලා මේ අපේ කට්ටියට. මහත්තයා වන්නේ පං උඩන්නේ ඈද ඒකනේ මම පං කොට වෙන්නේ.